හෙල්ලෝ ගයිස් නිද සාධන් අතරින් පිළිගන්නවා KCTech Academy YouTube channel කියන තවත් වැදගත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද ගෙනත් තියෙන්නේ මේ වෙද්දි ගොඩක් දෙනෙක් කතා වෙන YouTube එක තුල ඉන්න නියමිත අලුත් අප්ඩේට් එක ගැන තමයි අද විස්තරය කියන්නේ. ඉතින් දැන්වත් YouTube එකෙන් මේ විදිහට නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් YouTube එකේ YouTube මොනිටයිස් කිරීමේ YouTube එකෙන් ඉස්සරහට එන්න තියෙන අප්ඩේට් එක ගැන. ඉතින් අද ගෙනත් තියෙන ඉතින් ඒ අප්ඩේට් එක ගැන විස්තරයක් ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් ඉතින් channel එක subscribe කරගෙන අපි යමු අද ගෙන ආපු වීඩියෝ එකට. ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන YouTube update එක තමයි ඉතින් monetize කිරීමේ update එක. ඒ කියන්නේ මේ විදිහට YouTube එකෙන් අපිට monetize කිරීමේ අපිට YouTube partner program එකට ඇතුළත් වීමට option ටිකක් දීලා තිබ්බා. ඉතින් අපිට ඒක දීලා තිබ්බේ subscriber 1000ක් watch time පැය 4000ක් short නැත්තම් short views මිලියන 10ක්. ඉතින් මේක තාමත් වළංගුයි. ඉතින් මේක ඉතින් වළංගු වෙන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා නිකන් විතරයි. මොකද කිව්වොත් පෙබරවාරි 1 වෙනිදා ඉඳන් අපිට ඇවිත් තියෙන notification එක අනුව හැමෝටම YouTube එකේ මේ විදිහේ notification එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට ඉතින් අනිවාර්යයෙන්ම කට්ටියට එකග වෙන්න වෙනවා. ඉතින් ඒ තමයි ඉතින් 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳන් YouTube එකේ මොනිටයිස් කිරීම අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ අපිට දැන්ට කරගන්න තිබ්බේ watch time පැය 4000 නැත්තම් short views මිලියන 10ක් තමයි ඉතින් දැන්ට තිබ්බු requirement අනුව අපිට මොනිටයිස් කිරීම හැකියාව තිබ්බේ. ඉතින් මේ වෙද්දි YouTube එකේ ලබන අවුරුද්දට ගේන ඉතින් අප්ඩේට් එක අනුව මේ ගාන දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ watch time පැය 8000ක් හරි short views මිලියන 10ක්. ඉතින් මේ වෙද්ද මේ විදිහට අප්ඩේට් එකක් ඉන්න හේතුව ඉතින් මේ වෙද්දි YouTube එකේ කට්ටිය YouTube එක බිස්නස් එකක් විදිහට ඉතින් කරගෙන යනවා. ඉතින් ඒකින්ද YouTube එකෙන් ඇවිල්ලා තියෙන YouTube එකෙන් ගේන හිතන් ඉන්න අප්ඩේට් එක තමයි ඉතින් මේ අප්ඩේට් එක. ඉතින් මේක ගොඩක් දෙනෙක්ට ඉතින් අමාරු වෙනවා. ඉතින් මොකද YouTube පොඩි ගේමක් ගහපු කෙනෙක්ට මේ විදිහට watch time පැය 8000ක් ඉතින් හොයන කට්ටියක් අමාරු වෙනවා. ඉතින් කමන්න ඉතින් යාළුවනේ YouTube කරනවා. ඉතින් මේ වගේ YouTube එකෙන් එන අප්ඩේට් වලදී අපිට එකක වෙන්න වෙනදී ඒ වගේම දැන් YouTube එකේ දැන්ට මොනිටයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි channel එක මොනිටයිස් කරලා තියෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව අපිට channel එක දිගටම කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතින් මොනිටයිස් කිරීමේ අය ගැටලුවක් එන්නේ නැහැ. ඉතින් පෙබරවාරි 1 වෙනිදා ඒ කියන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා පටන් ගන්න channel වල තමයි ඉතින් මේ වගේ අප්ඩේට් එකක් එන්නේ. ඉතින් ඔයා දැන්ට watch time පැය 4000 කම්ප්ලීට් කරගෙන ඉන්නවා නම් ඉතින් watch time පැය 4000යි short views මිලියන 10 හරි කම්ප්ලීට් කරගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාලා මේ වෙද්දි මොනිටයිස් ඇප්ලයි කරගන්න. මොකද ඒතකොට කිසි ප්‍රශ්න නැතුව ඔයාලට මේ තව ඉස්සරහ තියෙන දින ගන්න ඇතුළත මොනිටයිස් කිරීමේ channel එක කිසි ප්‍රශ්න නැතුව මොනිටයිස් කරගන්න පුළුවන්. ඉතින් තාමත් ඔයාලට ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් මොකද තාමත් අපිට යම් කිසි කාලයක් ඒ කියන්නේ මාස අද මම මේ YouTube අප්ඩේට් එකේදී අගෝස්තු මාසෙ ඉන්නේ. ඉතින් තව මාස 4ක වගේ කාලයක් ඉතින් අපිට තියෙනවා. ඉතින් YouTube එක අපිට watch time පැය 4000 short views මිලියන 10යි අපිට මොනිටයිස් ඇප්ලයි කිරීමේ හැකියාවට. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා දැන්ටමත් අනිවාර්යෙන්ම මේ විදිහට watch time පැය 4000 මිලියන views මිලියන 10 අතර ඉක්මනට කරගත්තොත් ඉතින් අපිට ඊළඟ එන අප්ඩේට් එකට කිසි බාධාවක් නැතුව අපිට මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මේ වෙද්දි watch time පැය 2000-3000 වගේ මට්ටමක ඉන්නවනම් ඉක්මනට ඔයාලා වීඩියෝ වලට views අරගෙන අනිවාර්යෙන් watch time පැය 4000 කම්ප්ලීට් කරගන්න. ඉතින් තම කියන්න ඕනේ ඉතින් තාම subscriber 1000 ගන්න ඕන එක වෙනස් වෙලා නැහැ. ඉතින් watch time පැය 8000 තුනත් ඔයාලට ලබන අවුරුද්දේ try කරත් ඉතින් subscriber 1000 ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒක වෙනස් කරලා නැහැ YouTube එකකින්. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් මේ ගැන දන්න යාළුවෝ අනිවාර්යෙන්ම ඔයාලා දන්න යාළුවන්ට මේක කියන්න. ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් මම අද ගෙනත් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම KCTech Academy channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙ වෙන subscribe button touch කරලා ඊට යටතේ මට notification bell එක ගන්න අනිවාර්යෙන්ම all tick එක දාගන්න. එහෙනම් අදට ගිහින් එන්න.